අද අපි බලමු මම ට්‍රේඩ් කළා මගේ දවසේ ටාගට් එක කවර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. මේ වෙනකොට රියල් account එක ඕපන් කරගෙන තිනවා. American Express OTC මාකට් එකේ තමයි මම ඇනලයිස් එක කරලා තින්නේ. ඊළඟ කැනල් එක සෙල් එකක් වෙයි කියලා මම මෙතනදී ගෙස් කරලා තියෙනවා. මම මගේ පළවෙනි ට්‍රේඩ් එක මෙන්න මෙතනින් ප්ලේස් කරගන්නවා. ඉතින් ඊළඟ කැනල් එක ගෙස් කරලා තමයි මේ ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ සෙල් එකක් යයි කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ සෙල් ට්‍රෙන්ඩ් එකක්. ඒ වගේම මම මෙතනදී ලයින්ස් දෙකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ ලෙවල්ස් දෙකක් මාක් කරගෙන තියෙනවා. ඉතින් මේ ලෙවල්ස් දෙකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන පොයින්ට්ස් කීපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක සාමාන්‍ය විනාඩි 5ක් විතර එකම තැන කැරකිලා තියෙනවා. මාකට් එක අප් වෙලා තියෙනවා, ඩවුන් වෙලා තියෙනවා. හැබැයි මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක සෙල් නිසා අපිට මෙතනදී සෙල් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ට්‍රේඩ් එකක් ගත්තේ සෙල් ට්‍රේඩ් එකක්. අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට නැතුව අනිත් පැත්තට ට්‍රේඩ් කරොත් එහෙම ගොඩක් දුරට 190ක් 180ක්ම ලොස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක හොඳට ඔළුවේ තියාගන්න ට්‍රේඩ් කරන්න ආවට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මුලින් බලන්න. මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක බලලා ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාලට යම් කිසි මට්ටමකට හරි ඔයාගේ ට්‍රේඩ් ටික ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට හරියට ඇනලයිස් එක කරලා තව ගොඩක් දේවල් බලලා තමයි ට්‍රේඩ් එක ගත්තේ. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව විදිහටම ට්‍රේඩ් එක මේ කැනල් එක රෙඩ් වුණා. සෙල් කැනල් එකක් තමයි ක්‍රියේට් වුනේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක මම මේ වෙනකොට ප්‍රොෆිට් කරගෙන තියෙනවා. ඉතින් ඊළඟ කැනල් එකත් සෙල් එකක් වෙයිද කියලා ෂුවර් එකක් නෑ. මොකද පල්ලෙහාම තියෙන ලයින් එකේ මම මාක් කරගෙන තියෙන ලයින් එකේ මාකට් එක ටච් උන්නේ නෑ. හැබැයි මම මෙතනදී බයි ට්‍රේඩ් එකක් දාගෙන තියෙනවා මාකට් එක මේ සපෝට් එකට රියැක්ට් කරයි කියලා හිතලා. හැබැයි මාකට් එකේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එක සෙල් ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා සමහර විට මේ ට්‍රේඩ් එක ලොස් වෙන්නත් පුළුවන්. මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන්න කියලා කියන්නේ ඒ නිසා තමයි. ඉතින් බලමු මේ ට්‍රේඩ් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දුරට මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න ඉඩ තියෙනවා. දැනට තියෙන තත්ත්වය එක්ක සමහරට විට මාකට් එක තව පල්ලෙහාට ආවොත් එහෙම මේ කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් වුණොත් එහෙම අපිට ඊළඟ කැන්ඩල් එක තව සෙල් කැන්ඩල් එකක් විදිහට ක්‍රියේට් වෙයි කියලා ගෙස් කරන්න පුළුවන්. ඉතින් බැරි වෙලා හරි මේ කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් විදිහට ක්‍රියේට් වුණොත් එහෙම ඊළඟ ට්‍රේඩ් එකෙන් මගේ මේ ලොස් එක කවර් කරන්න මම තව ට්‍රේඩ් එන්ට්‍රියක් ප්ලේස් කරගන්නවා. බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ට්‍රෙන්ඩ් එකට ට්‍රේඩ් කරන්න කියන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් මාකට් එක මෙන්න මෙතනින් සපෝට් එකත් එක්ක මාකට් එක උඩට යයි කියලා හිතුවට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ඔන්න සෙල් වෙලා තියෙනවා. ඉතින් එතනින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මම සෙල් එන්ට්‍රීස් දෙකක් ගන්නම්. මොකද මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා මේ කැනල් එක සෙල් කැනල් එකක් වුණොත් එහෙම ඊළඟ කැනල් එක සෙල් එකක් වෙයි කියලා මම මෙතනදී ගෙස් කරලා ට්‍රේඩ් එක ගන්නවා කියලා. ඉතින් ඔන්න කිව්ව විදිහටම ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තා ඩොලර් 200ක. එතකොට මම ඉස්සෙල්ලාම ඩොලර් 200ක් දාගත්තා. ඊළඟට ඩොලර් 100ක ට්‍රේඩ් එකක් ගත්තා. ඔන්න දැන් ආයෙ ඩොලර් 200ක ට්‍රේඩ් එකක් දාගෙන තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තොත් එහෙම ඩොලර් 500ක වගේ ට්‍රේඩ් එන්ට්‍රීස් කීපයක් තමයි අරගෙන තියෙන්නේ. අපි බලමු අද දවසේ මගේ ප්‍රොෆිට් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් හරියට account එක manage කරගෙන ඔයාගේ daily target එක cover කරගත්තට පස්සේ ඔයා එතනින් අයින් වුණා නම් market එකෙන් අයින් වුණා නම් ඔයා loss නොවි ඔයාට යම් කිසි කාලයක් ඔයාගේ account එක manage කරගෙන අරන් යන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ over trade කරන්න යන එක. ඉතින් over trade කරාට පස්සේ තමයි account එක loss වෙලා යන්නේ. ඉතින් ඔයාගේ account එකේ ඩොලර් 10ක් තියෙනවා නම් ඔයා බලනවා දවසක් ඇතුළත ඩොලර් 100ක් වань. ඉතින් එහෙම කරන්න ගියාම තමයි account එක wash වෙලා යන්නේ. ඉතින් ඔයාගේ account එකේ ඩොලර් 10ක් නම් තියෙන්නේ අඩුම දවසකට ඩොලර් 2ක් 3ක් විතර ටාගට් එක තියාගත්තා නම් ඔයාට ඕක ප්‍රොෆිට් කරලා මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. මාසෙ අන්තිම වෙද්දී හොඳ කැපිටල් එකක් ග්‍රෝ අප් කරගෙන ඔයාට ඒක විත්ඩ්‍රෝ කරලා දාන්නත් පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එකත් මම ප්‍රොෆිට් කරගත්තා. මම කිව්ව විදිහටම ඒ කැනල් එකත් සෙල් කැනල් එකක් විදිහට තමයි ක්‍රියේට් උනේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අද දවසේ මගේ හිස්ටරි එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් පැහැදිලිව American Express OTC මාකට් එකේ තමයි ට්‍රේඩ් එන්ට්‍රීස් ටික අරගෙන තියෙන්නේ. එක පිට ට්‍රේඩ් එන්ට්‍රීස් ටික අරගෙන තියෙනවා. හරියටම ඇනලයිස් එක කරපු නිසා. ඉතින් පළවෙනි එන්ට්‍රීස් දෙක ප්‍රොෆිට් වුණා. දෙවෙනි එක ලොස් වුණා. ඊළඟට ගත්ත ට්‍රේඩ් එන්ට්‍රීස් එකත් මේ වෙනකොට ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් ඔයාත් හරියට මේක ඉගෙනගෙන කරන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ A to Z full option trading course එකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපේ WhatsApp නම් එකට message එකක් දාන්න එක විතරයි. 077 17 34 269 කියන WhatsApp නම් එකට message එකක් දාලා ඔයාටත් පුළුවන් සම්බන්ධ වෙන්න. ඉතින් අනිවාර්යෙන් කැමති කට්ටිය message එකක් දාලා සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.